ඔයාට ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවක ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි ඔයාට කියලා තියෙනවද? ඕක ගණන් ගන්න එපා. ඕව ඔහොම තමයි. හැමදේම වෙන්නේ හොඳට. ඍණාත්මකව හිතන්න එපා. ධනාත්මකව ඉන්න බලන්න. මෙහෙම ඔයාට කියලා තියෙනවා. එහෙම නැතු ඒ දේවල් ටික ඔයා කාට හරි කියලා තියෙනවද? අසරණව ඉන්න කෙනෙක්ට ඔයා කියලා තියෙනවද මොකක් හරි වෙලාවක? මට ඉස්සර සමහරු කියලා තියෙන දෙයක් තමයි මනෝවිද්‍යාව කරනවා නම් ඔයාට ප්‍රශ්න ඉන්න විදියක් නැහැ. ඔයාට කොහොමද ප්‍රශ්න එන්නේ මනෝවිද්‍යාව කරන? ඔක මගෙන් අහලා තියෙන දෙයක්. ඔයාගෙනුත් මෙහෙම අහලා තියෙනවද? ඊළඟට ආකර්ෂණ නීතිය කියන එක ඇතුලේ කියනව නේද? ඍණාත්මකව හිතන්න එපා. ඍණාත්මකව හිතුවොත් ඒක හොඳ නැහැ. හැම වෙලේම ධනාත්මකව විතරක් හිතන්න කියලා ඔයාලා අහලා ඇති. ඉතින් මම මේ කියපු එක විදිහකට හරි ඔයා කියලා තියෙනවා නම් කෙනෙක්ට. නැත්තම් ඔයාගේ ගැන හිතලා තියෙනවා නම් ඔයාට කවුරු හරි කියලා තියෙනවා නම් එතන ලොකු වැරද්දක් කරලා තියෙනවා. ඒ වැරද්ද මොකද්ද? සහ ධනාත්මක චින්තනයේ අපි කවුරුත් නොදකින අඳුරු පැත්තක් තියෙනවා. මේ මොකක්ද කියලා අද මම හරියටම කියලා දෙනවා. දැන් ඔයාලට හිතනවා ඇති ධනාත්මක චින්තනය නරක වෙන්නේ කොහොමද කියලා. මේ ධනාත්මක චින්තනය, ධනාත්මකත්වය, පොසිටිවිටි කියන එක ඇතුලේ තියෙනවා ටොක්සික් පොසිටිවිටි කියලා දෙයක්. මේ පොසිටිවිටි සහ ටොක්සික් පොසිටිවිටි හරිම ළඟින් යන දෙයක්. අද හොඳට පැහැදිලි කරගමු. ගොඩක් දුරට ඔයා අර මම වීඩියෝ එක මුලින් පටන් ගද්දි කියලා තිබුණා වගේ කාට හරි කියලා තියෙනවා නම් නැත්තම් කවුරු හරි එහෙම ඔයාට කියලා තියෙනවා නම් ගොඩක් දුරට ඔයා බොහෝ දුරට වැරද්දක් කරලා තියෙනවා සහ ඔයාට වෙලා තියෙන්නේත් වැරද්දක් වෙන්න පුළුවන්. මේක හරි සියුම් මාතෘකාවක්. වීඩියෝ එක අවසානයේදී මම පැහැදිලි කරනවා හරියටම ඒ සියුම් තැන් කොහොමද බේරගෙන මේක ඔලුවට දාගන්න කියන එක. ගොඩක් තැන්වල ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වීඩියෝස් වල ධනාත්මක චින්තනය කරන අය වෙන්න පුළුවන්. කියන දෙයක් තමයි හැම වෙලේම පොසිටිව් වෙන්න, බී පොසිටිව්. ප්‍රශ්න ගණන් ගන්න එපා. ප්‍රශ්න වලට වටිනාකමක් දෙන්න එපා. සහ ප්‍රශ්න ඔයාට වද දෙනවා නම් ඔයා දුර්වලයි. ශක්තිමත් මිනිස්සුන්ට ප්‍රශ්න වද දෙන්නේ නැහැ කියන එක වගේම දුක දැනෙන එක හොඳ දෙයක් නෙමෙයි කියන එක ඔයාගේ ඔළුවට දාන්න පුළුවන්. ගොඩක් දුරට ඔයා මේක අහලත් ඇති, ඔයා මේක හිතලත් ඇති. සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණාම ඒ මනුෂ්‍යයාට ඒ ගැටලුවෙන් එළියට එන්න සාධාරණ කාලයක් අවශ්‍යයි. මේකට කියන්නේ ග්‍රීෆින් පීරියඩ් එක. ග්‍රීෆ් පීරියඩ් එකක් කියලා මේකට සාමාන්‍යයෙන් කියනවා. මේ කාලය ඇතුළත තමයි එයා හැඟීම් ප්‍රොසෙස් කරලා, කළමනාකරණය කරලා මනස එක තැනකට අරගෙන එන්නේ. මෙන්න මෙතන තමයි ටොක්සික් පොසිටිවිටි කියන කෑල්ල එළියට එන්න පටන් ගන්න. අවුරුදු සමහරට දෙන්න පුළුවන්. එතකොට දැන් දුකෙන් ඉන්න මිනිස්සෙට එතකොට පොසිටිව් දේවල් කියන්න එපාද? දුකෙන් ඉන්න මිනිස්සෙට හොඳ දෙයක් කියලා උඩට ගන්න එපාද? මොකක්ද එහෙනම් මෙතන කරන්න ඕනේ? මොකක්ද මේකේ තියෙන ප්‍රශ්නය? මේ වගේ දේවල් ඔයාගේ ඔළුවට එන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් මොකක්ද මේ ටොක්සික් පොසිටිවිටි කියන එකේ නිර්වචනය. ඊට පස්සේ මම උදාහරණයකින් ලස්සනට එක පැහැදිලි කරලා දෙන්නම්. ටොක්සික් පොසිටිවිටි කියන්නේ තමන්ගේ ඇතුලේ හරි අනිත් කෙනෙක්ගේ ඇතුලේ හරි දුකක්, කනගාටුවක්, ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඒ කෙනාගේ දුක, කනගාටු, ඒ හැඟීම්, මේ මානුෂීය හැඟීම් ගණන් ගන්න නැතුව ඒවා වැඩක් නැහැ කියලා ඒවට වටිනාකමක් නොදී තමන්ට හෝ අනිත් කෙනාට ධනාත්මක හැඟීම් පමණයි තියෙන්න ඕනේ, ධනාත්මක හැඟීම් පමණක් හිතන්න කියලා පෙළඹවීම තමයි ටොක්සික් පොසිටිවිටි කියලා කියන්නේ. ගොඩක් දුරට ඔයා මේක වෙන කෙනෙක්ට කරනවා නම් ඒ කෙනාව ඔයා ගණන් ගන්න නැහැ. එයාගේ හැඟීම් වලට ඔයා ඉඩක් දෙන්නේ නැහැ. ඔයා කියන හරි ඔයා හිතන්න එපා. දැන් ධනාත්මකව ඉන්න, බී පොසිටිව්. හැමදේම වෙන්නේ හොඳට. මේ වගේ දේවල් ඔයා ඒ කෙනාට කියනවා. තවත් මම මේක පැහැදිලි කරලා දෙන්නම් පොඩි උදාහරණයකින්. අපි හිතමු කෙනෙක්ගේ ජොබ් එක නැති වෙලා තියෙනවා. දැන් මේ ජොබ් එක නැති වුණ කෙනාට ඔයා කියනවා අර මං කිව්වා වගේ බී පොසිටිව්, හිතන්න එපා, හොඳ දෙයක් සිද්ධ වෙයි, ඕක ගණන් ගන්න එපා කියලා ඔයා කියන්න ඉඩ තියෙනවා. මේක තමයි ටොක්සික් පොසිටිවිටි. එහෙනම් දැන් බලමු හරියට කොහොමද අපි මේ පොසිටිවිටි එක දෙන්න ඕනේ. මොකද්ද හරි ක්‍රමවේදය කියලා මම ඔයාලට කියන්නම්. ඒකට මම හිතලා මේ මගේ දැනුම අනුව මම පොඩි ආකෘතියක් හදලා තියෙනවා. පියවර 3ක සිස්ටම් එකක්. මේ ක්‍රමවේදයට පුළුවන් තමන්ට මොන හරි ප්‍රශ්නයක් ආවොත් හරි වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයකට හරි උදව් කරන්න. තමන්ට උනා කියලා හිතමුකෝ මේ කතන්දරේ. ඉස්සල්ලාම හිතන්න ඕන දේ තමයි හරි මට යම් සිදුවීමක් සිද්ධ වුණා. මේක දුකයි. ඇත්ත. මේක කනගාටුයි. මේක සාමාන්‍ය මිනිස්සෙක්ට වුණාම අමාරු විදිය සිද්ධියක්. ඒක ඉස්සලා පිළිගන්න. ඒක ඇත්ත තමයි කියන එක ඔලුවට දාගන්න. සහ තමන්ට දුක දැනෙනවා නම් ඒක ගැටලුවක් නෑ. දුක දැනෙන්න ඉඩ දෙන්න. ඒක සාමාන්‍ය ස්වභාවයක්. සිද්ධියකින් පස්සේ. එතකොට පළවෙනි පියවර තමයි දුකට ඉඩ දීම. අපි කියන්නේ දුක හඳුනා ගැනීම, acknowledge කිරීම. දුක අඳුර ගන්න, දුකට ඉඩ දෙන්න. ඒක හොඳ නෑ කියලා එකපාර යටපත් කරන්න යන්න එපා. දෙවෙනි කාරණාව තමයි දැන් ඔයා හිතන්න ඕනේ ඇයි මට මේ ජොබ් එක නැති වුනේ? ඇයි මට මේ ප්‍රශ්නේ වුනේ? මේක මගේ වැරද්දද? මේක මට සමාජයෙන් වෙච්ච වැරද්දද? මේක මට හදා ගන්න තියෙන්නේ මොකක්ද? මේ දෙවෙනි පියවර ඇතුලේ ඔයා දැන් හිමීට පළවෙනි පියවරෙන් ඔයා ටික එළියට එද්දි ඒකට සමගාමීව යන්නත් පුළුවන්. එහෙම එකක් පිළිවෙලක් කියලා එකක් නැහැ. ඒක Tamanට අනුව තමයි තීරණය වෙන්නේ. හිතන්න ඕනේ මේ ප්‍රශ්නයෙන් ගත හැක්කේ මොනවාද? ඒක හොඳට ඔලුවට දාගන්න ඕනේ. හොඳට ඔලුව ඇතුලේ ඔයා ඒක ප්‍රොසෙස් කරගන්න ඕනේ. ඔන්න තුන්වෙනි පියවරට ඊළඟට ඔයාට යන්න පුළුවන්.
ඒ කියන්නේ මේකෙන් මොනවද මට ඉගෙන ගන්න තියෙන්නේ කියන තැනට ආවට පස්සේ ඔන්න තුන්වෙනි පියවරට ඔයාට යන්න පුළුවන්. මෙතනදී තමයි ඔයා කල්පනා කරන්නේ හරි මට දැන් දුකයි තමයි මේ සිද්ධියක් මෙහෙම වුණා. යම් යම් දේවල් නිසා මට මෙහෙම සිද්ධියක් වුණා. ඊළඟට මම කොහොමද දැන් මේක හොඳ පැත්තකට හරවගන්නේ? දැන් කොහොමද මම මොනවද ගන්න ඕනේ ඊළඟ ක්‍රියාමාර්ග? ඊළඟට මට කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් ප්‍රායෝගික ක්‍රමවේද මොනවද? මේක තමයි ඔයාගේ ඊළඟ පියවර. මේ තුන්වෙනි පියවරේදී තව ඔයාට හිතන්න පුළුවන් මේ දුකේම ඇලිලා ගැලිලා දීර්ඝ කාලයක් ඉඳීමෙන් මට වැඩක් වෙන්නේ නැහැ. මේ දුකම හිත ඉඳීමෙන් මට වැඩක් වෙන්නේ නැහැ. මේක දුකයි තමයි. නමුත් අපි බලමු ඊළඟට ප්‍රායෝගිකව මෙතනින් ඉහළට යන්න ඉස්සරහට යන්න ඉක්මනට කරන්න පුළුවන් පිළියම් මොනවද? ඕක තමයි තුන්වෙනි පියවර. දැන් ඔයාලට පේනවා ඇති මම මේ පියවර තුනක ක්‍රමවේදය ඔස්සේ ඔයාලට කියලා දුන්නේ. තමන් ප්‍රශ්නයකට આવොත් ඔය පියවර තුන ඔස්සේ යන එක තමයි වඩාත් සෞඛ්‍ය සම්පන්න. අර ටොක්සික් පොසිටිවිටි නැත්තම් එකපාරට නෑ මුකුත් තුන්නේ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ ගණන් ගන්න හොඳ නෑ හැමදේම හොඳින් වෙයි හැමදේම වෙන්නේ හේතුවකට. දුකක මුල් අවස්ථාවේ මේ ටික ඔළුවට දුන්නට පස්සේ ඔයාගේ හැඟීම් යට ගහන එක තමයි කරන්නේ. මේකට මනෝවිද්‍යාවේ කියන්නේ ඉමෝෂනල් සප්‍රෙෂන් කියලා. ඔයා සප්‍රෙස් කරන දේවල් සාමාන්‍යයෙන් නැවත මතුවීමේ අවධානමක් තියනවා වැඩිපුර. ඒ නිසා සප්‍රෙෂන් එකෙන් ඔයා කරන්නේ අර ස්වාභාවික හැඟීම් ප්‍රොසෙස් වෙන ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියට ඔයා බාධා කරලා ඒක අඩපණ කරනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න මේක බහුතර පුද්ගලයන්ට තමයි මම මේ කියන්නේ. කාලයක් තිස්සේ මේක පුහුණු කරාට පස්සේ ඒ පුද්ගලයාට ඉක්මනින් මෙතනින් ගොඩ එන්න පුළුවන්. සමහරුන්ට මේ පියවර ඔස්සේ යන්න නැතුව ඉමෝෂන්ස් යට ගහලා විතරක් ගොඩ යන්නත් පුළුවන් වෙන්න පුළුවන්. සුළු ප්‍රතිශතයකට. එහෙම පුළුවන් කියන්නේ යාලා ශක්තිමත් අනික දුර්වලයි කියන එකත් නෙමෙයි. ඒක යාලත් ගොඩනගාගත්ත කුසලතාවයක්. ඒක යාලට ඥානමය වශයෙන් ලැබිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒක ශක්තිමත් හෝ දුර්වල බවක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයෙන් විවිධ අයගේ හැටි. ඒ නිසා බහුතරයට මේ මම කියලා දුන්න පියවරෙන් පියවර යන ක්‍රමවේදය ඔස්සේ තමයි තැනකට එන්න ඕනේ. මේ විදිහට මතක තියාගන්න ඕනේ ගොඩක්ම ඔයා වෙන කෙනෙකුට දුකෙන් හෝ කනගාටුවෙන් ඉන්න ප්‍රශ්නයක් වෙලා ඔයාට කතා කරන්න ආපු කෙනෙක්ට කිසිසේත්ම අර වාක්‍යයෙන් දෙකෙන් ටොක්සික් පොසිටිවිටි වල වචන කියන්න යන්න එපා. be positive ගණන් ගන්න එපා. එහෙම කියන්න යන්න එපා. ඒ කෙනා අර පියවර තුන ඔස්සේ ලස්සනට එකගෙන යන්න ඕනේ. ඉස්සෙල්ලම එයාගේ දුක ගැන අහන් ඉන්න. එයාගේ දුක ඇක්නොලෙජ් කරන්න. ඔව් දුකයි. මේ සිද්ධිය අමාරුයි. එයාගෙන් අහන්න පුළුවන් ඔයාට මගෙන් මොකද්ද වෙන්න ඕනේ? මං අහගෙන ඉන්නද ඔයාට මොන හරි අදහසක් ඕනේද? මොකද්ද? ගොඩක් අයට ඕනේ ප්‍රශ්නේ අහගෙන ඉන්න. ඊට පස්සේ තමයි එයා එන්නේ අර ධනාත්මකව ඉස්සරහට යනවා කියන පියවරවල් වලට. ඒ නිසා ඒ කියපු පියවරවල් තුනම ඔයාට කවුරු හරි උදව්වක් ඉල්ලන් ආවත් කරන්න මතක තියාගන්න. එක පාර යන්න හදන්න එපා පොසිටිව් දේවල් වලට. මේකෙන් වෙන භයානකම දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් කියනවා demonizing negativity. ඒ කියන්නේ මේ ඍණාත්මක දේවල් රාක්ෂෙක් වගේ පෙන්වන්න උත්සාහ කරනවා. ඍණාත්මක භාවය හොඳ නෑ. ඍණාත්මක දේවල් හිතන්න එපා. දුකෙන් ඉන්න එපා. මේක හොඳටම භයානක දෙයක් වගේ ඔලුවට දාන්න හදනවා. demonize කරනවා. මේක වැරදි. ඇයි වැරදි කියලා ඉස්සරහට යද්දී ඔයාලට තේරෙයි. දුක කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය හැඟීමක්. කඩාවැටීම් සාමාන්‍ය මනුෂ්‍ය සිද්ධියක්. ඒක ඩීමනයිස් කිරීමෙන් ඒ පුද්ගලයා හිතනවා මෙහෙම කිරීම හොඳ නෑ මම දුර්වලයි කියලා හිතනවා. මට මේක කරගන්න බැරි මම දුර්වල නිසා කියලා හිතනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. දෙවෙනි කාරණාව ඒ පුද්ගලයා ඔයාට ඕපන් වෙන්නේ නැහැ. ඔයාට විවෘත වෙන්නේ නැහැ. මොකද ඔයා එකපාර යාට දේවල් කියන්න ගියා මෙයා හිතනවා මෙයාට මාව තේරෙන්නේ නැහැ. මෙයාට මගේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මෙයාට කියලා වැඩක් නැහැ. සමහරට ඔයා කියන ඒවාට ඔළුව වනවන ඉඳී බොරුවට ඒත් එයා තනියෙන් ඉන්නවා. එයාට කිසිම සපෝට් එකක් හම්බෙන්නේ නැහැ. ඔයා හිතයි හරි මං එයාට උත්තරයක් දුන්නා කියලා. ඒත් එහෙම දෙයක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඔයාලා තනිකරම කරන්නේ එයාලා ඉමෝෂනලි ෂට් ඩවුන් කරන එක. එයාලගේ හැඟීම් වහලා දාලා ඒවට කිසිම වටිනාකමක් නොදී ඇහුම්කන් නොදීමක් තමයි ඔයා එතන කරන්න හදන්නේ. මේකේ භයානකත්වය කොච්චරද කියනවා නම් මම මේක නිකන් නෙමෙයි මේ කතා කරන්නේ. මේකේ හොඳම දෙයක් ඔයාලට TED Talk එකක් බලා ගන්න පුළුවන්. මේ toxic positivity TED Talk කියලා සර්ච් කරොත් සමහරට ඔයාලට එයි. පිරිමි කෙනෙක් කතා කරනවා. එයා කියනවා එයාට මේ ඇහුම්කන් නොදීම සහ toxic positivity නිසා එයා ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වුණා. සියදී නසා ගන්න තැනට ආවා. ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් එයාට වුණා කියලා එයා ඉස්සරහට ඇවිල්ලා කියනවා. ඒ නිසා මේක මෙච්චර හිතන්න ඕනේ නැති පොඩි දෙයක් එහෙම නෙමෙයි. මේක මුළු සමාජයක් දැනගන්න ඕන දෙයක්. මිනිස්සු වශයෙන් හැම කෙනෙක්ම දැනගන්න ඕන දෙයක්. මොකද ඍණාත්මක දේවල් දුක මේ පැත්තකට තල්ලු කරා කියලා ඒක විසඳෙන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ ඉමෝෂනල් ප්‍රොසෙසිං පරක්කු කරලා ඔයාට සුවපත් වෙන්න හීල් වෙන්න තියෙන එක තව ප්‍රමාද කරන එක විතරයි. ඒක ඔයාටත් ඔයා තව කෙනෙක්ට උපදෙස් දෙනවා නම් ඒ තැන් දෙකේදීම හොඳට ඔළුවේ තියාගන්න. ඊළඟට හරි ලස්සන දෙයක් තමයි මම මුලින්ම කිව්වා මටත් මේක වෙලා තියෙනවා. ඔයා මනෝවිද්‍යාව කරනවා නම් ඔයා සයිකොලොජි කරනවා නම් ඔයා කවුන්සලර් කෙනෙක් නම් කෝච් කෙනෙක් නම් ඔයා කොහොමද ඔයාට ප්‍රශ්න එන්නේ කොහොමද? එහෙම වෙන්න බෑනේ. ඔයාට ප්‍රශ්න ඉන්න විදිහක් නැහැනේ. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? මම මේක දකින්නේ මෙහෙමයි. ඒක හරියට මෙන්න මේ වගේ. ડોක්ටර් කෙනෙක්ට ලෙඩ හැදෙන්නේ නැහැ වගේ කතන්දරයක් තමයි ඒක. ඔයා කියනවා නම් ડોක්ටර් කෙනෙක් ළඟට ගිහින්
ඔයා ඩොක්ටර් කෙනෙක් නෙවෙයි කොහොමද අසනීප වෙන්නේ වෙන්න බෑනේ. අන්න ඒ වගේ අනුවන කතාවක් තමයි මේක. දැන් ඔයා වුණත් සයිකොලොජි ස්ටඩි කරන කෙනෙක් නම් ගොඩක් සයිකොලොජි ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඔයාලට මේ ප්‍රශ්නේ ඉන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ වෙනුවෙන් කතා කරන්නේ. සහ ප්‍රොෆෙෂනල්ස්ලා වෙනුවෙන් තමයි මම මේ දේ එළියට දාන්නේ. ඒ සයිකොලොජි කරන අය ඩොක්ටර්ස්ලා ඒ විෂය කරා කියලා කොහොමද ලෙඩ වලින් හරි මානසික ප්‍රශ්න වලින් හරි ගැලවෙන්නේ? එයාලා කරන්නේ ඒ පිළිබඳ අධ්‍යයනය සහ ඒවා හැදුනොත් ලෙඩ හැදුනොත් එහෙම නැත්නම් වෙන කෙනෙක්ට ලෙඩක් හැදුනොත් ඩොක්ටර්ස්ලා කරන්නේ ඒක. මනෝවිද්‍යාව හදාරණය කරන්නේ මානසික ප්‍රශ්න ආවොත් Tamanට හෝ වෙන කෙනෙක්ට කොහොමද ඒක එන්නේ? ඒකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒකට විසඳුම් හොයන්නේ කොහොමද ඉක්මනින්? ඒ ක්‍රමවේද තමයි යාළ විද්‍යාත්මකව අධ්‍යයනය කරන්නේ. ඒකේ තියෙන වාසිය තමයි මානසික වැටුනොත් හරි ලෙඩ රෝග හැදුනොත් හරි ඩොක්ටර්ස්ලාට පුළුවන් ඉක්මනින් ඒකෙන් එළියට එන්න. යාළ ක්‍රමවේදය දන්නවා. ඒක ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය දන්නවා. සහ අනිකට උදව් කරන්න පුළුවන්. මනෝවිද්‍යාව හදාරන අයටත් යාළ ක්‍රමවේදය දන්න නිසා ඉක්මනින් ගොඩ එන්න සහ වැඩියෙන් මේ ප්‍රශ්නේ හොඳින් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක මිසක් ඒකෙන් කියවෙන්නේ නැහැ ප්‍රශ්නයක් හැදුනහම යාට ග්‍රීෆ් පීරියඩ් එකක් ඕනේ නැහැ. එයා මානසික වැටෙන්නේ නැහැ. එයාට දුක හිතෙන්නේ නැහැ කියන එක නෙමෙයි මනෝවිද්‍යාව හැදෑරුවා කියලා සිද්ධ වෙන්නේ. ඒක හරිම අනුවන කතන්දරයක්. මොකද හැමෝම මිනිස්සු රහත්භාවයට පත් වෙනකම් මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. එතනින් පස්සේ උන ප්‍රශ්න නැති ලෙවල් එකකට යන්න පුළුවන්. ඒ නිසා හොඳට ඒක මතක තියාගන්න. මොකද මේක මනෝවිද්‍යාව වෘත්තියේ තියෙන ස්ටිග්මා එකක්. නැත්නම් වැරදි මතයක්, පීඩනයක් මනෝවිද්‍යාව වෘත්තිය සහ ඒ වෘත්තීන් වල ඉන්න අයට. ඒ හැමෝම මිනිස්සු යාලා ඉක්මනින් නැගිටින්න දන්නවා, ක්‍රමවේද දන්නවා. ඒ හැරෙන්න යාලා එකෙන් ආරක්ෂා වෙන්නේ නැහැ. සියලුම ලෞකික ජීවීන්ට මේ දේවල් ප්‍රශ්න කියන එක පොදුයි. ඊළඟ දේ තමයි මේ ආකර්ෂණ නීතිය තුල ගොඩාක් අය ප්‍රචාරණය කරන දෙයක්. නොදැනුවත්ව ඔහේ කියවන දෙයක් තමයි නෙගටිව් හිතන්න එපා, පොඩ්ඩක්වත් දුක හිතන්න එපා. එතකොට ඔයාට ආකර්ෂණය වෙන්නෙම දුක. මේක හරිම වැරදි දෙයක්. හරි පරිස්සමෙන් මිනිසුන්ට කියලා දෙන්න ඕන දෙයක්. ඔහේ මේක අතෑරියාම මිනිස්සු ගොඩක් ලෙඩ වෙනවා. ඒක මම දැකලා තියෙන ඇස් දෙකටම. දැන් තදින් ප්‍රශ්න ඇති වෙච්ච මිනිස්සු සමහරට මට කෝල් කරලා මේක අහලා තියෙනවා. මට මෙහෙම ප්‍රශ්නයක් වුණා, මට දුක හිතෙනවා. මම මොකද කරන්නේ? මට මේ දුක එපා. මේ දුකේ හිටියොත් මට තව දුකේව ආකර්ෂණය වෙයි. මේ විදිහට මේක ඔලුවට දාගෙන තියෙනවා. එතකොට මේකට වග කියන්න ඕනේ වැරදි විදිහට මේක එළියට දෙන කට්ටිය. මං කිව්වා වගේ ඔය ආකර්ෂණ නීතිය නෙමෙයි මොන දර්ශනය කරත් ඔයා මිනිස්සෙක්. ඔයාට ග්‍රීෆ් පීරියඩ් එකක් ඕනේ. ඒක ඇතුලේ ප්‍රශ්නයක් වුණාම ඍණාත්මක දේවල් හිතනවා කියන එක මහදයක් නෙමෙයි. ඒක වෙන්න ඕනේ. ඒක ඇතුලේ තමයි ඔය ඉගෙන ගන්න. ඇයි මේක මට උනේ? මේකේ මොකද්ද මං ඊළඟට කරන්නේ? ඔයගේ ප්‍රශ්නේ මගහැරියා කියන්නේ නැවතත් ඒ ඍණාත්මක සිදුවීමට ඔයා වැටෙන්න පුළුවන්. ඒ නිසා මේක හරි සියුම් දෙයක්. ඔහේ කියන්නම් වාලේ YouTube වල TikTok වල තැන් වල කිව්වට මේකේ භයානකත්වය මම දන්නවා මේ වෘත්තිය තුල ඉන්න කෙනෙක් විදිහට. එතකොට මේ කියන්නේ අර හැම වෙලේම නෙගටිව් සිතුවිලි වල ප්‍රශ්නයක් නැතුවත් නෙගටිව් දේවල් හිත ඉන්න අයට නෙමෙයි. එහෙම ඉන්න කොහොමත් හොඳ නෑ තමයි. දීර්ඝ කාලීනව ඍණාත්මකවම හිත හිටියොත් ඔළුවට පේන්නේ ඍණාත්මක දේවල් විතරයි. ඒක සාමාන්‍ය කාරණයක්. අපි හැමෝම දන්නවා. ඉතින් මම මේ කතා කරේ එතන නෙමෙයි, ඊට වඩා වෙනස් තැනක් කියන ඔයාලට තේරෙන්න ඕනේ මේ වීඩියෝ එක බලද්දී. ඊළඟ දේ තමයි stay positive always කියන එක. හැම වෙලේම හැම මොහොතකම සතුටින් ඉන්න කියන වැරදි මතය. මේක සමාජයේ මිනිස්සුත් හැම වෙලේම හොයන හැම වෙලේම සතුටින් ඉන්නේ කොහොමද? දුකක් නැතුව හැම වෙලේම සතුටින් ඉන්න කොහොමද? මම අර කලින් කිව්වා වගේ රහත්භාවය කියන මට්ටමට ඇවිල්ලා නම් ඔන්න ඔයාට ඒක කරන්න පුළුවන්. ඔයාට පහළ ඉන්න කෙනෙක් නම් ඔයාට ඔය ප්‍රශ්නේ එනවා. පැය 24ම හැම වෙලේම මිනිස්සෙක්ට සතුටින් ඉන්න පුළුවන් කියලා එකක් නැත. දුක සතුට අතර දෝලනයක් හැම වෙලේම තියෙනවා. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ අපේ මනසේ සාමය රැකගෙන ඉන්න. නමුත් ප්‍රශ්න සහ දුක නෙගටිවිටි කියන එක අපිට වළක්වන්න බෑ. එනවා අපිට මැනේජ් කරන්න පුළුවන්. යම් යම් ක්‍රමවේද වලින් අපිට සතුට රඳව ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ හැර පැය 24ම සතුටින් ඉන්න පුළුවන් කියලා මානසිකත්වයක් ඔළුවේ තියෙනවා නම් ඒක අයින් කරගන්න. මොකද ඔයා ඒක නිසා ඔයා හිතනවා මම මේ ඉන්න විදිය හරි ඇබ්නෝමල්. මට මේ හිටපු ගමන් දුකක් කියන එක හරි ඇබ්නෝමල්. හරි අසාමාන්‍යයි. එහෙම හිතන්න පුළුවන්. ඒක වැරදි. එහෙම දුකක් කනගාටුවක් ආවොත් අර මම කිව්වා වගේ ක්‍රමවේදයට විසඳ ගන්න. ක්‍රමානුකූලව. ඒ හැර විවිධ ක්‍රම තියෙනවා දවස පුරා සතුටින් ඉද්දි විටින් විට අපිට සතුට කියන එක ඔළුවට මතක් කරගන්න ක්‍රම. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. මම ආටිකල් එකකුත් ඔය ගැන මේ ළඟදී ලියලා තිබ්බා. Facebook page එකේ WhatsApp group එකේ මම දැම්ම ඕන එකක් බලන්න. කොහොම හරි ඒ ගැන අපි ඉස්සරහට තව කතා කරමු. ඒ වගේම මේක හොඳට ඔළුවේ තියාගන්න. මම මේ කියන්න යන කාරණාව. සමහර තැන්වල දුක කනගාටුව තමයි ඒ වෙලාවේ අත්‍යවශ්‍ය හැඟීම. මම ආයි කියන්නම්. සමහර තැන්වල දුක කනගාටුව බිඳ වැටීම ඒවා තමයි ඒ වෙලාවේ අත්‍යවශ්‍යම හැඟීම. එයි ඒ දුක කනගාටුව කියන ඒ වැටුණ හැඟීම් වලට කියලා දෙන්න පුළුවන්, රියලයිස් කරලා දෙන්න පුළුවන්, වටහා දෙන්න පුළුවන් සමහර සත්‍යයන්, සමහර කරුණු කවදාවත් සතුටින් ඉහළ මට්ටමක ඉඳි අපිට වැටහෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ජීවිතේ අඩියට වැටිච්ච මිනිස්සෙක්ට ඉගෙන ගන්න පුළුවන් වෙන දේවල් කවදාවත් සතුටෙන්ම ඉන්න කෙනෙක්ට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ.
ඒ මට්ටම් දෙකේදී අපි ලබන අත්දැකීම් අපිට එන රියලයිසේෂන්ස් හරිම වෙනස්. අපි තේරුම් ගන්න දේවල් හරිම වෙනස්. ඒ දුක මානසික වැටීම කියන කාවට පස්සේ අමුතුම විදිහේ ප්‍රොසෙසින් එකක්, අමුතුම විදිහේ ශක්තියක් මනස ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් අර මං කිව්වා වගේ අමුතුම සර්කිට් එකක් මොලේ විවෘත වෙනවා, සෑහෙන දෙයක් ඔයාලට අවබෝධ වෙනවා. ඒකින්ද මේ දුක නෙගටිවිටි වලට තරහ ගන්නවත්, ඒක නිකන් පලා යවන්න ඕන එක හොඳම නෑ. එම හිතන්න එපා. හැමදේම ගුරුවරයෙක් කියන ගොළුවේ තියාගන්න. ධනාත්මක දේවල්, ඍණාත්මක දේවල්, මේ හැමදේම තමන්ගේ ගුරුවරයා කියලා මතක තියාගන්න. හොඳට ඔළුවේ තියාගන්න, රැල්ලට මොටිවේට් කරන්න යන්න එපා. රැල්ලට තියෙන මොටිවේෂනල් දේවල් අහනකොට පරිස්සම් වෙන්න. ඔයා මොටිවේටඩ් මයින්ඩ්සෙට් එකේ හිටියා කියලා ප්‍රශ්නේ කියන පුද්ගලයා මේ මයින්ඩ්සෙට් එකේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ එනර්ජි ලෙවල් එකේ නැති වෙන්න පුළුවන්. ඔයාට බලහත්කාරයෙන් එනර්ජි දෙන්න බෑ ලෝ ලෙවල් එකක ඉන්න කෙනෙක්ට. එයාගේ ඇක්සෙප්ට් කරොත් විතරයි ඔයාගේ එනර්ජි එක එතනට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඔයාගේ ශක්තිය ගලාගෙන යන්නේ. මම මේ කතා කරන ඔගේ වයිබ් එක. ශක්තිමත් ගතිය, මොටිවේටඩ් ගතිය ගැන, නැතු අමුතු අద్భుත ශක්තියක් ගැන නෙමෙයි. ඒ නිසා මිනිස්සෙක්ට කතා කරද්දී මනුෂ්‍යත්වය ඉස්සරහට දාලා හැම වෙලෙම කතා කරන්න. මැෂින්ස් වගේ කතා කරන්න යන්න එපා. මේක හොඳට ඔළුවේ තියාගන්න. දැන් ඔයාලට සමහරට හිතෙන්න පුළුවන් දැන් එතකොට මේ කියන්නේ නෙගටිවිටි, ඍණාත්මක හැඟීම් වලට ආදරය කරගෙන ඒවත් එක්ක ඉන්න කියලාද? ඔයාලට මෙහෙම හිතෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඍණාත්මක හැඟීම් වලට ආදරය කරන්න යන්න එපා. ඒවා අනවශ්‍ය ලෙස ප්‍රතික්ෂේප කරන්න එපා එච්චරයි. ඒ ඍණාත්මක හැඟීම් යට ගහන්න යන්නේ නැතුව ඒක තුලින්ම ඒක අවබෝධ කරගෙන ඒක ඇතුලෙන් ගිහින් ඒකෙන් ගැලවෙන්න උඩට එන්න බලන්න. නැතුව ඒක නොසලකා හැරලා යන්න බලන එකෙන් බොහෝ අයට, සියලු දෙනාට නෙමෙයි බොහෝ අයට ඒ දේ වෙන්න පුළුවන්. ඒක හොඳට ඔළුවේ තියාගන්න. එතකොට දැන් ඔයාලට තේරෙනවා සෑහෙන දුරකට කොහොමද කෙනෙක්ට උදව් කරන්න ඕනේ, තමන් කොහොමද දුකක්, ඍණාත්මක භාවයක් ප්‍රොසෙස් කරගන්නේ කියන එක. දැන් අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ. මෙතනදී මම කියන්න කැමතියි. ඔයාලා බලන්න දැන් මේ මනස ගැන කතා කරන හොඳම ප්‍රසිද්ධම දර්ශනයක් නේ බෞද්ධ දර්ශනය. මේක ඇතුලේ කිසිම වෙලාවක දුක රිජෙක්ට් කරන්නේ නැහැ. සතුටෙන් විතරක් ඉන්න, දුක පිටු දකින්න, දුක අයින් කරන්න කියලා කිසිම තැනක කියවෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනය තුල පැහැදිලිවම සඳහන් වෙනවා චතුරාර්ය සත්‍ය කියන තැනදී දුකට හේතුව, දුක නැති කිරීමේ සත්‍ය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ සත්‍ය. මේ වගේ සත්‍යයන් 4ක්, පියවර 4ක් බුදුදහම උනත් පෙන්නනවා. එතනදී දුක පිටු දකින්නවත්, දුක හොඳ නැහැ, දුකෙන් පැනලා යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. දුක අවබෝධ කරගෙන ඒක හරහා ගිහින් තමයි එළියට එීමක් සිද්ධ වෙන්නේ. දැන් බෞද්ධ දර්ශනයේ කියන දුක සමහරට අපි මේ කතා කරන චූටි නෙගටිවිටි සහ ප්‍රශ්න වලට එහා ගිය භව දුක කියන විශාල කාරණාව පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මේකටත් අපිට ඒක ආදේශ කරගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න දුක පමණක් වුණොත් ඒකත් ප්‍රශ්නයක්. දුකේම ඉන්න ගියොත් දුක පමණක් තිබ්බත් ප්‍රශ්නයක්. ධනාත්මක භාවයේ අන්තයකට ගිහිල්ලා ඒක විතරක් තිබ්බත් ප්‍රශ්නයක්. ඊට පස්සේ අපිට අනතුරු පේන්නේ නැතුව යනවා. හොඳම දේ තමයි මේ ලෝක ස්වභාවය අනුව. මතක ඇති මම ගොඩ කාලයකට කලින් යින් යෑන් කියලා වැඩසටහනකුත් කරලා තියෙනවා. මේ ලෝක ස්වභාවය අනුව මේ රවුමෙන් ඔයාලට පේන්නේ ඍණාත්මක භාවය, ධනාත්මක භාවය කියන දෙකම ලෝකයේ පවතිනවා. සහ පැවතිය යුතුයි. ඒකේ සමබරතාවය සහ ඒක කොහොමද අපි කළමනාකරණය කරගන්නේ කියන එක මතයි අපේ ජීවිත සාර්ථක වෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍ය මානසික මට්ටමක ඉන්න කෙනෙක්ටයි ලොකු දුකක් වෙච්ච ගමන් කෙනෙක්ටයි ධනාත්මක දේවල් කියද්දි උදව් කරද්දී කරන්න ඕනේ ක්‍රම දෙකක් බව ඔයාලට තේරෙනවා ඇති. ඒ දෙගොල්ලටම එකම විදිහට පොසිටිව් තින්කින් අපිට දෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම දැන් වීඩියෝගේ අවසානයේ තමයි අවිල්ලා තියෙන්නේ. වීඩියෝගෙම සම්පූර්ණයෙන් බැලුවා නම් ඔයාලට දැන් පැහැදිලි ඇති මෙතන පොසිටිව් තින්කින් වල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ධනාත්මක චින්තනය නරකයි නෙමෙයි. ධනාත්මක චින්තනය දිය යුතු වෙලාව සහ කලාව පිළිබඳ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. හොඳට මේ දේවල් ඔලුවට දාගන්න, මේ පණිවිඩය සමාජයට ප්‍රචාරය කරන්න. මොකද ගැඹුරු මට්ටමින් මේ වගේ වෙන පැහැදිලි කිරීම අඩුයි. ගොඩාක් රැල්ලට තමයි අපි දේවල් පොසිටිව් තින්කින් කියලා හිතනවා. ඒකෙන් වෙන සමහර මිනිස්සු සෑහෙන හානියකටපත් වෙනවා මේකෙන්. ඒක වෙච්ච පුද්ගලයා තමයි ඒක අමාරුව දන්නේ, අපහසුව දන්නේ. එහෙම එක්ක මම ගනුදෙනු කරලා තියෙනවා. ඒ නිසා මම දන්නවා යාලා වැටලා තියෙන අමාරුව. ඉතින් පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක ෂෙයා කරේ නැතත් පණිවිඩය හරි තව කෙනෙක්ට ෂෙයා කරන්න උත්සාහ කරන්න. ඒක තමයි වැදගත් දේ. මම හිතනවා මේක ඔයාලා හොඳට මනසට දාගන්න ඇති. ඒ වගේම ඔයාලා මිනිස්සුන්ට උදව් කරද්දි මේක පාවිච්චි කරයි. හරි විදිහට මිනිස්සුන්ට උදව් කරන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ජය වේවා.